රංග මාමා ටවල් එක නම් කොහෙද යන්න හදන්නේ? ඔබ යනවා වැසිකිළියට. ඉතින් good morning හැමෝටම. අද අපි ඇවිල්ලා ඉන්නේ මිස්ට්‍රි හයිට්ස් දෙල්ලව තියෙන දෙල්ලව නෙළුව පැත්තේ තියෙන්නේ සිංහරාජ බෝඩර් එකේ. ඉතින් ලස්සන ප්ලේස් එකක්. පොඩි විලා එකක් වගේ තමයි තියෙන්නේ. රූම්ස් දෙකක් එක්ක ෆන් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක්. පල්ලෙහායින් තියෙනවා දොළ පාරකුත්. මේ පිටිපස්සෙන් තමයි දොළ පාර බහින්නේ. ලොකු ගඟක් වගේ. මම හිතන්නේ මේක ගින් ගඟ ආරම්භ කරන්නේ සිංහරාජයෙන්. ඒකේ මේ අත්තක් වෙන්න ඕනේ. ඉතින් සුපිරි ප්ලේස් එකක්. අපි මේ උඩට ගිහින් බලමු මොන වගේ ප්ලේස් එකක්ද මෙතන කියලා. ඉතින් වීඩියෝ එකත් එක්කම දිගටම රැඳින්න. ඒ වගේම මතක් කරනවා PKNRI YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තාම උඩට ගියේ නෑ අපි. උඩටත් යමු බලන්න. මේ ඊට කලින් පොඩ්ඩක් දොළ පාර පොඩි ප්‍රමාණයක් පෙන්නගෙන යන්න හිතුවා. පට්ට පන්නයක් ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ආම වතුර ටිකක් පට්ටම පිරිසිදුයි. දැන් ඇත්තටම පයවමන හින්දා වතුර ටිකක් අඩුයි. වහින කාලේ නම් මේ ලොකු වතුර පාරක් යනවා වගේ පේනවා. ඉතින් අපි මේ දැන් උඩ පැත්තට ගිහිල්ලා බලමු මොන වගේ ප්ලේස් එකක්ද එතන කියලා. මෙතන ඉතින් ෆැමිලි එකක් ඇවිල්ලා ඉන්නවනම් ඉතින් 4 දෙනෙක් වගේ තමයි එන්න ඕන. රූම්ස් දෙකක් තියෙන්නේ. ඩබල් බෙඩ් දෙකක් දාලා මේ සෙට් අපි ඉතින් කොල්ල සෙට් එකක් ආවා 11ක් විතර. මෙන්න මේ රංග මාමා කියලා කෙනෙක් ඉන්නවා. මේ ඉන්නවා අපේ මේ ඉන්නේ රංග මාමා. මේ නලින් සහෝදරයා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු මොන වගේ ප්ලේස් එකක්ද කියලා මෙතන. මෙන්න මෙතනින් වාහන පාක් කරන්න තියෙන මෙතන පාරයිනේ. උඩට යන්න බෑ. උඩට බයික් විතරක් යන්න පුළුවන්. වාහන පාක් කරලා මෙතන මේ පඩි පෙලෙන් උඩට යන්න පුළුවන්. අපි ඉතින් ගිහින් බලමු පඩි පෙලෙන් මොන වගේ ප්ලේස් එකක්ද කියලා. ඉතින් කන්ද නැගගෙන යනවා. ඉතින් මගේ පස්සේ නලිනුත් වෙනවා මාත් එක්කම. අනිත් කට්ටිය නම් දොලේ වැස්ස උදෙන්ම. චුට්ටක් උඩට යන්න ඕන. පොඩි පන්නයක් කරා යන්න සුපිරිම ප්ලේස් එකක්. මෙන්න මේ පාරෙන් වටෙන් බයික් එන්න පුළුවන් උඩට. පාර තාම හරියට හදලා නැහැ. වතුර පාරක් බහින හින්දා වාහන උඩට එන්න අමාරුයි. මේක තමයි ප්ලේස් එක. පහළ රූම්ස් දෙකක් තියෙනවා. උඩ තමයි පාටියක් ඇරේන්ජ් කරගන්න පුළුවන්. පට්ට ලස්සන view එකක් තියෙන්නේ. අපි උඩටත් ගිහිල්ලා බලමු මොන වගේද කියලා. අපි මෙතන ඇත්තටම මෙයාලා කියන්නේ පොරිම 6 දෙනෙක්ට වගේ එන්න කියලා. ඉතින් අපි 12ක් විතර ආවා. ඉතින් නිදා ගන්න ප්ලේස් එකක් නෑ එච්චර. ඒ නිසා තමයි මෙතන මේ බයික් වලින් මෙතෙන්ට එන්න පුළුවන්. වාහන එන්න බෑ තාම පාර හදලා නැති නිසා. පට්ටම ලස්සන view එකක් තියෙන්නේ.
අපි පල්ලෙහාට ආව නාන්න කියලා මේ වගේ ප්ලේස් එකක් තමයි. මෙතන දැන් වතුර අඩුයි. මේ නාන තැනට පල්ලෙහින් මේ පේන්නේ. මේ පැත්තට නාන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක්. බෝට් පදින්නත් පුළුවන්. අපේ අය දැනටම බෝට් පදින්න පටන් අරන් ඉන්නේ. ඉතින් සුපිරි ප්ලේස් එකක්. ඉතින් බෝට්ටුත් පැදලා බලමු. සුපිරි ප්ලේස් එකක්. ඉතින් මෙතන නාන්න එනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා නාලා යන්න පුළුවන්. ෆ්‍රී ඒරියා එකක්. ඉතින් මෙතන උඩින් තමයි මිස්ට්‍රි හයිස් තියෙන්නේ. උඩින් මොකද මෙතෙන්ට එනවා නම් ඒකේ නවතින්න එනවා නම් කැම බීම අපි ගෙනත් දෙන්න ඕන. කුක් කෙනෙක් ඉන්නවා. එයාට ගාණක් දීලා උයා ගන්න පුළුවන්. නවතින්න මෙතෙන්ට යන රුපියල් 10000යි ගන්නේ වන් නයිට් එකකට. මෙතෙන්ට එනවා නම් නාලා ඕන කෙනෙක්ට ඇවිල්ලා නාලා යන්න පුළුවන්. ලොකේෂන් එකත් මම වීඩියෝ එකේ දාන්නම්. රංග ඉතින් මේ විස්තර කියන්නේ ඉතින් මේ මම හිතන්නේ ඇත්තටම සංචාරය කරන කෙනෙකුට සංචාරයේ විඳින්න හොඳම නිස්කලංක වටපිටාවක් වෙන්න ඕනේ මේක. මොකද ලස්සන කුරුල්ලන්ගේ සද්ද, ගහ කොළ ඉතාමත් චමත්කාර අන්දමට පිටිස්ථාන. place is පිරිම ප්ලේස් එක. මම ලොකේෂන් එක වීඩියෝ එකේ දාන්නම්. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා යන්න පුළුවන්. නිදහස ඉඳලා ඒ විදියට මේ පරිසරය පිරිසිදුව තියාගෙන ඒ දේවල් ආරක්ෂා කරගෙන ඉතින් යන්න ඕන. මොකද බොහෝ දෙනෙක් එනවා සංචාරය කරන්න ඇවිල්ලා වටපිටාවේ shopping bag අරක්කු බෝතල් බියර් ටින් ඒව දාලා යනවා. ඒව කරන්නේ නැතුව මේ දැනට නම් ඒව පේන්න නැහැ. ඒ වගේම ඉතින් එන කට්ටිය ඉස්සරහට ස්ථාන පිරිසිදුව තියාගන්න ඉතින් පුරුදු වෙන්න ඕනේ. පට්ට නිදහස නිස්කලංක උපරිම නිස්කලංකයි. මේ බෝට් එක ගන්න නම් මිස්ට්‍රි හයිට්ස් එකේ ඉතින් බුකින් එකක් දාගෙන ඇවිල්ලා තමයි ඉතින් ගන්න වෙන්නේ. රුපියල් 10000යි වන් නයිට් එකකට ගන්නෙ. අපි කෑම බීම පිටින් අරන් එන්න ඕන. අරන් ඇවිල්ලා දුන්නම කුක් කෙනෙක් ඉන්නවා. එයා උයලා දෙනවා. කෑමත් සුපිරි. ඈතින් පේන්නේ මිස්ට්‍රි හයිට්ස්. සිංහරාජයට ආවේනික ගෙම්බේ. ජස් ගෙම්බේ. ඔය මල ගෙබිටයි. ගෙම්බිටයි. රංගයි එතන හා කොණ්ඩේ. හයි. බෝට් බලපත්‍ර ගන්න. කරුණාකරලා බෝට් බලපත්‍ර ගන්න.
ලයිෆ් ජැකට් එකයි හබලයි. ලෝ බජට් බෝට්ටුව. ලෝ බජට් බෝට්ටු. ජැකට් එකයි හබලයි. ගහක් විලත් 1500ක් වගේ. මේ වාගේ පැහැය දෙන්නේ තෙල් මාස පන් නිසානේ. ඉතින් ඔය විදිහට තමයි මිස්ටර් අයිස් දෙල්ලව වීඩියෝ එක අරගෙන ආවේ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා යාළුවන් දැනුවත් කරන්න. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝකින් නැවතත් ඔයාලා හමුට එනකන් පීකේ නාර ගිහිල්ලා එන්න.